හරි ළමයි අයිබෝන් අපි මේ අද පොඩ්ඩක් කතා කරන්න එදා මේ අතිරේක දෙයක් එදා මිස් වෙච්ච කොටස තමයි මේ අද කරන්නේ පොඩ්ඩක් අර ශබ්දයේ පොඩි අවුලක් තිබුණා මේ එදා අර ත්‍රිකෝණාංග සාමය කරද්දී අන්තිම කොටස ඒක පොඩි පැහැදිලි කිරීමක් කරන්න තමයි යන්නේ හරි ඉක්මනින් ඊට ටික දාලා මේක ඉවරයක් කරන්න හරි මෙහෙම එන්නේ එතකොට ඒකේ තිබුණා මේ අපිට මේ කර්ණපාද අවස්ථාව කියන එක තමයි ඇහුන්නේ නැත්තේ නේ හරි එතන මොකද්ද කර්ණපාද අවස්ථාව කියලා කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක කර්ණය සහ තවත් පාදයක් තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයට සහ පාදයට තවත් පාදයකට සමාන නම් එම ත්‍රිකෝණ දෙක අංග සමයි අවස්ථාව කර්ණපාද එතකොට මතක තියාගන්න ත්‍රිකෝණ දෙකක් ඍජුකෝණී වුණා කියලා හැම අවස්ථාවෙම අංග සම වෙන්නේ කර්ණපාද අවස්ථාව යටතේ නෙවෙයි හරි ඒ ටික තේරුම් ගන්න ඕන නම් මගේ කලින් හිටියේක හොඳට බලන්න හරි එතකොට ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් මොකද්ද මේ කර්ණය මම ඊට පොඩ්ඩක් ආයි කියන්නම් හරි හරි මම ඍජුකෝණී ත්‍රිකෝණයක් ගත්තාම ඒ ත්‍රිකෝණයක ත්‍රිකෝණේ තියෙන එයාට කෙලින්ම ඉස්සරහින් ඉන්න පාදේ තමයි කර්ණය කියන්නේ. ඒතර අට වඩා දිග පාදයක් ආයේ නැහැ හරි. මේ තමයි කර්ණය. මෙයා තමයි කර්ණය. හරි. ඒතර මේක කියනකොට අපිට ඉතින් මතක් වෙන්නේ කවුද? පයිතගරස් සම්බන්ධයමනේ. ඒ වගේම තමයි මේකත්. හරි. අංග සම අවස්ථාව. කර්ණය සහ තවත් පාදයක්. හරි. කර්ණය සහ තවත් පාදයක් සමාන වෙනවා නම් එමෙ ත්‍රිකෝණ දෙක මොකක් වෙනවා කියලා කියනවද? අංග සම වෙනවා කියලා කියනවා. හරි. ඒතර මේකේ සම්පූර්ණ විස්තරය මම කලින් කිව්වා. හරි. ඒක බලලා එන්න වෙනවා. හරි. මේ බලන්න. තවත් ඍජුකෝණ ත්‍රිකෝණයකට සමාන වෙනවා නම් අංග සමයි කියලා අපි කියනවා. හරි. එතකොට මේ බලන්න. දැන් ඍජුකෝණ දෙකක් අරගෙන පෙන්නන්න. ඔය අංග සම අවස්ථාව හරි. මෙන්න ගත්තා ඍජුකෝණ ත්‍රිකෝණයක්. හරිද? මෙන්න ABC කියන ඍජුකෝණ ත්‍රිකෝණය. හරි මේ තියෙනවා තවත් ත්‍රිකෝණයක්. PQR කියන ත්‍රිකෝණය. R කියන ඍජුකෝණ ත්‍රිකෝණය. හරි. කර්ණය සහ තවත් පාදයන් පුතේ. ඒතර අනිවාර්යෙන් මෙයාගේ කර්ණය දීලා තියෙනවා. දැන් සමහර අය කියන මේක අංග දෙකයිනේ බලන්න කියලා. නෑ හරි. ඒතර මොකද මේ ඍජුකෝණී ත්‍රිකෝණ කියවම එතන අංශක අණුවේ ත්‍රිකෝණ දෙකක් කියක කියවිල ඉවරයි. හරි. කියවිල ඉවරයි ඒක හරි. ත්‍රිකෝණී ත්‍රිකෝණ කර්ණය සහ තවත් පාදයක්. පිට මේ පාදෙට මේ පාදේ කියලා. සමාන නම් ওই ත්‍රිකෝණ දෙක මොකද වෙන්නේ? අංග සම වෙනවා. අවස්ථාව කවුද? කර්ණපාද අවස්ථාව. ඒතර අපිට අවස්ථා දෙකයි බලන්නේ වගේ තේරෙනවා හරි. මේකේ අංග තුනක් සෙට් වෙලා තියෙන්නේ. ඇයි? ඍජුකෝණී ත්‍රිකෝණ කිව්වම ඍජුකෝණයේ අන්තර්ගතයිනේ. ඒතර අවස්ථා දෙක බලලි ඉවරයි. හරි. මේ බලන්නකෝ. අපි නිකන් ලියමු. ඒක ලියනකොටත් එහෙම ලියාගන්න ABC හා PQR ඍජුකෝණී ත්‍රිකෝණවල. මේ ලියුවා වැඩේ ඉවරයි. හරි. ත්‍රිකෝණී ත්‍රිකෝණවල අන්න ලිව්වා. දැන් සලකමු. මොකද වෙන්නේ පුතේ? AC ට සමානයි PQ. ඒක දත්තයක් විදිහට ලියමු. දත්තය. ඍජුකෝණී කෑල්ල කියවිලි ඉවරනේ. ආයෙ ඒක ලියන්න ඕනෙත් නෑ. හරි. ඊළඟ මොකද්ද? BC සමානයි RQ. ඒත් දත්තය කියලා ලියමු. එහෙනම් මේක මොකද්ද? එම නිසා ABC ත්‍රිකෝණය සරල සමයි. අංග සමයි. කාටද? PQR ත්‍රිකෝණයට. ඒකට කියනවා කර්ණපාද අවස්ථාව. කර්ණපාද අවස්ථාව. ඒතර අපි දන්නවා ත්‍රිකෝණ දෙකක් කොහොම අංග සමයි කියලා ඔප්පු කරගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් මොනවද? ඉතුරු අංග සමානයි. ඉතුරු අංග සමානයි. ඒකට කියනවා අපි අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. අංග සම ත්‍රිකෝණවල මොනවද? අනුරූප අංග සමාන වෙනවා. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වෙනවා. හරි. ඒක තමයි කතාව. හරි. මොන හරි අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. ඒක තමයි මේ කියන්නේ. හරි අපි ඊට පස්සේ මේ ගණන් දෙක තුනක් හදලා බලමු මම රූප සරහනත් එක්ක එක අංග සම කරන්න පුළුවන් විදිහත් එක්ක අංග සම ගැටලු දෙක තුනක් මේත් එක්කම හදලා දාන්නම්. හරි. අපි බලමු මොකද්ද තියෙන ගැටලු එහෙම කියලා. හරි. හරි. හරි අපිට ඉස්සරහට තියෙනවා සමාන්තර ආශ්‍රණම්මන ඒ ටික කතා කරන්න. හරි. දැන් ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ඒවා මේ අංග සමයි කියලා පෙන්වන්න තියෙන. අපි ඒක පොඩ්ඩක් බලමු. මම ඒක කරලා පෙන්වන්නම්. අපි ඉස්සරහට යමු. ඉස්සරහම රූප සරහන අඳ ගන්නකො. හරි. ඉස්සරහන වෙන්න තියෙනවා. හරි. ඉස්සරහම පුතේ දැන් අපි ලියාන යනකොට නෙවෙයි අංග සම වෙන්නේ. හරි. කියන්නේ අපි මේක දැනන් යන්න ඕන ගමනක්. හරි.
හොයන්නේ නැහැ. ඊට අංග සම කරන්න පුළුවන් දත්ත ටික ඔක්කොම හොයාන තමයි ඒක ලියන්න පටන් ගන්න. හරි. දැන් මේ සමහර කාට ළමයි ඉන්නවා නිකන් ලියන්න පටන් ගන්නවා මේක මේකට සමානයි එහෙම එහෙම පටන් ගන්නවා නිකන් කැඳ හැලියක් කරගන්න කියලා. හරි. එහෙම නෑ හරි. ඉතින් අංග සම නම් අංග සම අවස්ථාව කවුද? ඒ ඔක්කොම කලින් තීරණය කරලා මේක ගන්න පුළුවන්. දැන් බලන මිනිස්සයා කියන්නකෝ පේපර් එක. යා බල්ලගෙන දන්න. හරි. අංග සම අවස්ථාව මොකක්ද කියන එකෙන් කිව්වේ කි හරිද වැරදිද කියලා. හරි. එහෙනම් මේ හරි කල්පනාවෙන් කරන්න ඕන. හරි. තියනවලු මේකට මේක සමාන්තරයිලු පුතේ. මේකට මේකත් සමාන්තරයිලු. හරිද? මම දීලා තියෙනවා. ඔය දීලා තියෙන දත්ත හරි. හරි. අපිට කියනවා රයිට් ගේමක් නෑ. බලන්න. අපිට කියනවා මෙන්න මේක ABCD. බලන්න A B C D. ABCD කොහොම තියනවලු. ඒතර මට කියනවා මෙන්න මෙයා කියන්නේ. මොකද්ද කියන්නේ මට? අපිට කියනවා ABC හා ABC ත්‍රිකෝණය. හරි. අංග තමයි ADC ත්‍රිකෝණය බව පෙන්වන්න කියලා කියනවා. ABC ත්‍රිකෝණය ADC ත්‍රිකෝණය අංග සමයි කියලා පෙන්වන්න කියනවා. හරි. එතකොට දැන් සමාන්තර ආශ්‍රවල ලක්ෂණ ඒව ගන්නත් පුළුවන්. හරි. ඒ වුණාට දැන් අපි පොඩ්ඩක් බලමු උතන මේ ඔය කතන්දර ටික එහෙම නැතුව හදන්න පුළුවන්. ඒක හදලා බලමු. හරි. මේ බලන්න වෙන දේ. ඉස්සරම ඔහොම දීපු ගමන් ත්‍රිකෝණ දෙක කවුද කියලා ටක් ගාලා අඳුර ගන්න. ABC ABC මෙන්න මෙයා. ආය කවුද? ADC ADC මෙන්න මෙයා. ඔය ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්න කියලා කියන්නේ. අපිට දීලා තියෙන දත්ත ඔච්චරයි. ඒක උගන සමාන්තර ආශ්‍රයක්. හරි. ඒතර ඒ සමාන්තර ආශ්‍ර ලක්ෂණත් ඔයගොල්ලන්ට මතක් වෙන්නේ නැති. එහෙම නැතුව මම එතනින්ද එන්න කලින් හදලා පෙන්නන්නම්. ඔක හරි. ඔය බලන්න. ඔයගොල්ලන්ට පුළුවන් පුතේ දැන් මේ දෙන්න සමාන්තරයි කියලා දීලානේ. ඒතර මෙන්න මෙතන කෝණෙට මෙතන කෝණේ සමානයි. ඇයි? Z අකුරක් ඒකාන්තර කෝණ. එකක් හරි. හරිනේ. තව අංගයක් හොයාගන්න බලන්න. මේ බලන්න පුතේ දැන්. මෙතන කෝණෙට මෙතන කෝණේ සමානයි. ඇයි? ඒත් Z දෙන්න සමාන්තරයි මේ. වැඩේ හරි. එතකොට මොකද්ද? කෝණ දෙකයි පාදයයි. කෝණ දෙකයි පාදයයි. සෙට් නේද? මොකද ABC කියවද්දී ABC කියවද්දී මේ පාදය අහු වෙනවා. ADC කියද්දිත් ඒ පාදය අහු වෙනවා. ඒකට කියන්නේ පොදු පාදය. මොකක්ද අවස්ථාව? ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයට සමාන වන්නේ නම් එම ත්‍රිකෝණ දෙක අනුරූප. අංග සම හරි නේද? ඒතර මේකේ කවුද? මේ දෙන්නගේ අතරමැද එක්කන. මේ දෙන්නගේ අතරමැද එක්කන තමයි සෙට්ලා තියෙන්නේ. එහෙනම් අංග සමයිද නැද්ද? අංග සමයි. අවස්ථාව කොතිත් පාවස්ථාව. රයිට්. අපි ලියමු. එහෙනම් අපි ලියන්න පටන් ගන්නවා කවුද? ABC ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණය සලකමු. ලිව්වා. අනිවාර්යෙන් වග බලා ගන්න ABC ත්‍රිකෝණයේ අංගයක් මේ පැත්තේ ලියන්න. ඒක පටල ගන්න එපා. හරි. කොතිත් පානේ. අපි එහෙනම් කෝණයෙන් පටන් ගමු. මේ කෝණයෙන් පටන් ගමුකෝ. ලියමු. මේ කෝණේ ලියන්නේ කවුද? B නැත්නම් ACB කෝණය. B කෝණය සමානයි කාටද? මෙන්න මේ කෝණය. කවුද? CAD කෝණය. හේතුව මොකද්ද පුතේ? අන්න මොකද්ද? BC සමාන්තරයි AD මොන කෝණද පුතේ? ඒකා කෝණ. රයිට්. වැඩේ හරි. next one. ඊට පස්සේ ආයෙත් අනිත් කෝණෙත් ලියලිමු අපි. කෝපානේ. මේ කෝණේ ලියලා ඉන්නකෝ දැන් BAC කෝණය. ලියද්දී මේ දෙක මාරු කරාට කමන්නේ හරි. සමානයි කාටද? මේකට කවුද? මේ කෝණේ. ACD කෝණය. හරි. ඒකට හේතුව ඇයි? මේ දෙන්න සමාන්තරයි. මොන කෝණද? ඒකාන්තර කෝණ. AB සමාන්තරයි CD ඒකා කෝණ. මෙච්චරයි කතාව. හරි. දෙන්නෙක් හරි. තව මොකද්ද තියෙන්නේ? ඕනනම් තවද කියලා ලිව්වත් කමන්නේ නැහැ. AC සමානයි ආයෙත් AC. ඒකට කියන්නේ පොදු පාදය. පාදයේ පොදුනේ දෙන්නටම. එම නිසා ලියන්න පුළුවන් මොකද්ද? අන්න අංග සමයි. එම නිසා ලිව්වා. ABC ත්‍රිකෝණය අංග සමයි කාටද? ADC ත්‍රිකෝණය. අවස්ථාව කවුද පුතේ? කෝතිත් පාවස්ථාව. කෝතිත් පාවස්ථාව. හනේ අංග සමයි කෝතිත් පාවස්ථාව. රයිට්. අපි ගැටලු දෙක තුනක් කොහොම බලන්නේ අංග ඉස්සරහට හරි. රයිට්. හරි අපහදලි තැන් තියනවා නම් අහන්න. හරි. එතකොට අපි කලින්ම හරි තීරණය කරන්න ඕන අංග සම අවස්ථාව. හරි නැතුව මේ ලියන්න පටන් ගන්න ලියන අතර නෙවෙයි අංග සම අවස්ථාව තීරණය කරන්නේ. දත්ත බල හදලා එහෙම නැත්නම් දත්තයක් මදි වගේ නම් එක අංගයක් ඒ අංගේ ඔප්පු කරගෙන එහෙම මීට එන ගමනක් මේක හරි. පැහැදිලි නේද? රයිට්. අපි තව එකක් බලමු. එක අංග සම අවස්ථාව. හරි අපි මේකට යමු.
හරි දැන් හිටියක් හදමු. දැන් මම කෙටියෙන් හදන්නේ හරි අපි ප්‍රශ්න ගැටළු ඕන තරම් හදන්නම් හරි. මේට දැන් මේ බලන්න තව එකක් හදන්නම්. හරි ඔන්නම තියනවලු. හරි. ඊට පස්සේ රූප සරණවම තියෙනවා. ඊට පස්සේ අපිට කියන්නේ මම දත්ත ටිකත් ඔකට ඇතුළත් කරන්නම් ඊටු ටික. හරි ඔකට කියන්නේ ස්පර්ශක කියලා. හරි. ඉස්සරහට ගියාම තමයි ඉගෙන ගන්න වෙන්නේ. හරි. ඒතර මේක වෙන්න මෙතන ඍජුකෝණී කියලා දීලා තියෙනවා. මෙතනත් වදිනකොට ඍජුකෝණී දීලා තියෙනවා. එක පාට නිකන් හිතන්න එපා. හරි. ඍජුකෝණී කර්ණපාද. එහෙම හිතන්න එපා. හරි. අපි හදලා බලන්න ඕන. හරි. ඊට පස්සේ කර්ණපාද දුන්නොත් කමක් නැහැ. හරි. ඒක වෙනම දෙයක්. A OB. හරි. දැන් බලන්න අංග හොයන්න වෙනවා. හරි. රයිට්. අංග හොයන්න වෙනවා. හරි. අපි බලමු. ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් කියලා නම් පැහැදිලි. හරි. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ත්‍රිකෝණ දෙක අංග සම කරන්න තමයි අපිට තියෙන්නේ. අපිට ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම අංග සම කරන්නලු. හරි. PAO ත්‍රිකෝණයයි හරිද? PBO ත්‍රිකෝණය බව තමයි පෙන්වන්න තියෙන්නේ. අංග සමයි කියලා පෙන්වන්න තියෙනවා. හරි. අපි දැන් උත්සාහ කරන්න පටන් ගමු ගැටලුව. රයිට්. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි අංග ටික හොයාගෙන ඉන්න ඕන. හරි පුතේ. ගැටලුව හදද්දී අපි අංග ටික හොයාන තමයි එතනින් ඉස්සරහට කරා යන්නේ. හරි. බලමු අංග ටික හරිද කියලා. හරි. ඍජුකෝණී දෙකක්. කර්ණය නම් සෙට් පුතේ. ඇයි? මෙන්න මේ ත්‍රිකෝණේ PAO PAO ඒ කියන්නේ මෙන්න මෙයා PO PBO PBO මෙන්න මෙයා දෙන්නම කර්ණය මෙන්න මෙතන පොදුයිනේ පුතේ කර්ණය නම් අර ඍජුකෝණී කැලි දෙකත් හරි කර්ණ කතන්දරෙත් හරි හරිනේ දෙන්නටම පොදුයි කර්ණය පොදු පාදයක් විදියට ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණය සහ තවත් පාදයක් සෙට් නේද ඇයි මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරට සමානයි ඇයි ඒ එකම වෘත්තය අරය එකම වෘත්තය අරය සමානයිනේ එහෙනම් කර්ණය සහ තවත් පාදයක් සමාන ඇත්ත මේක නම් කර්ණපාද තමයි අංග සම වෙන්නේ හරි නේද අපි ලියමු අපි ලියනවා මොකද්ද PAO ත්‍රිකෝණය හා හරි අපි ඒක පටන් ගමු ඍජුකෝණීය ත්‍රිකෝණවල කියලාම හරි හා PBO ඍජුකෝණීය ත්‍රිකෝණවල හරි දැන් ලිව්ව මොකද්ද PO සමානයි PO පොදු පාදය ආයෙ ලියන මොකද්ද අන්න දැන් PAO නේ PAO උඩ එකනා ගැංගලිය ලියන්න AO සමානයි OB ඇයි එකම වෘත්ත අරය එම නිසා PAO ත්‍රිකෝණය සර්ව සමයි PBO ත්‍රිකෝණයේ අවස්ථාව කර්ණපාද කර්ණපාද අවස්ථාව තමයි සමාන වෙන්නේ අවස්ථාව කවුද පුතේ කර්ණපාද අවස්ථාවටද අංග සමයි හරි මම හිතන්නේ ගැටලුව පැහැදිලි ඇති කියලා හරි මම හිතන්න තියෙන පුතේ හරි අංග සමයි කියන එක අතිශය වැදගත්ම සාධකයේ ඔය ත්‍රිකෝණ විදිය කියන්නේ සෝරි මේ ජ්‍යාමිතිය ඔයගොල්ලන්ගේ මේ ගැටලු හදනවා නම් හරි අංග සාමයක් එනවම තමයි ඉතින් හරි අපිට කරන්න සිද්ධ වෙනවම තමයි අංග සාම්‍ය කතන්දරයක් හරි හරි පැහැදිලි නේද අපි තව ගැටලුවකට යන් අපි ඉස්සරහට යන් හරි හරි අපි බලමු මෙන්න මේක හදමුකෝ හරි තව ගැටලුවක් හදමු මේක හදමු මේ අංග සමය කියන පෙන්නන්න එක හරි ඒතර ඔය අංග සාම්‍යයෙන් ඔප්පු කරන්නේ නිකන් ඔය ඉස්සරහට එන මොනවද මේ ප්‍රමේයන් තමයි ඔය ඔප්පු යන්නෙත් හරි ඇත්තටම හරි මේ ලොකු දේවල් නෑ ඉතින් හරි හරි ප්‍රමේයන් ටික ටක් ගාලා කතා කරලා ඒක ඉවරයක් කළා දාමු බලන්න තියෙන ඔයගොල්ලන් පිළිවෙලට බලලා ඒ තුන් වතාවක් මෙයා කරනකොට ඉතින් හරි ඔක හරි රයිට් මේ බලන්න
ඒගොල්ලෝ කියනවා රූපය අඳුන පොඩි තු මන් දන්නේ කවන්නේ. පීලු. හරි. ඒගොල්ලෝ කියනවා අපිට ඔගේ තංග සමයි කියලා පෙන්වන්න කියන්නේ. ඊට පස්සේ කියනවා ඇඳ ඇත AP සමානයි PB බව. AP PB සමානයි කියන්නේ. ඒක හොඳයි එහෙම සෙට් වෙච්ච එක. AP සමානයි PB බව පෙන්වන්න කියලා කියනවා. හරිද? අන්න පුතේ පොයින්ට් එක. හරිද? AP සමානයි PB කියලා පෙන්වන්න කිව්වොත් එහෙම දැන් අපිට තියෙන දත්ත මොනවද? එහෙම එකපාරට කියන්න බෑ. හැබැයි ඔයාලට ත්‍රිකෝණ දෙකක් පේන්න ඕන. මෙතන මේ ත්‍රිකෝණ දෙක මම අල්ලලා මොනවා හරි කරලා අංග සම කරා කියන්නකෝ. අංග සම කරාට පස්සේ හරි දැන් මේ දෙන සමානයි කියන්නනේ තියෙන්නේ. සමානයි කියලා ගන්න බෑනේ ඉතින්. කරලා ඉන්න ඕන. හරි අංග සම කරා කියන්නකෝ. අංග සම කරාට පස්සේ මට කියන්න බැයිද මේ දුරට මේ දුර සමානයි කියලා. මේ ත්‍රිකෝණේ අංග සම කරා නම් පුළුවන්. ඇයි ඒ? අංග සමයි කියන්නේ ඔක්කොම සමානයි. නම් මේ පාදෙට මේ පාදෙත් සමාන වෙනවා. ඇයි ඒ? ඒවට කියන්නේ අර අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග කියලා. හරි. අංග සම ත්‍රිකෝණ මොනවද? අනුරූප අංග යටතේ ඒක සමානයි. හරි. එහෙනම් ඒක යා හිතන්න දෙයක්වත් නැහැ. එහෙනම් අපි ඔය වගේ වෙලාවට අන්න දැක්කද කියන්නේ අංග සම කරන්න කියලා. ගැටලුවක් දෙනකොට නම් ගලාන එන්නේ හරි. එතකොට කියනවා මේක අංග සම කරන්න පොළඹවන හරි. ගැටලුවක සාමාන්‍යයෙන් පෙළඹීමක් කරන මෙහෙම කරන්න වගේ දෙයක් කියනවා හරි. හරි. ඒක හැටි හරි. ඒතකොට ඒක අවබෝධ කරගැනීමේ හැකියාව ළමයාට තියෙන්න ඕන හරි. හරි. එතන අපි බලමු මේක අංග සම කරන්නේ මොන අවස්ථාවකටද කියලා අපි ඉස්සර පොඩ්ඩක් බලමු. AOP ත්‍රිකෝණය හා හරි ඍජු කෝණ ත්‍රිකෝණ කියලා දන්නව නේද? හරි. අපි ඉස්සර බලලිමුකෝ නේද? හරි. පුතා ඍජු කෝණයක් දැන් අංග සම වෙන්න අවස්ථා මොනවද? රයිට්. බඩුම තමයි. කර්ණය සමානයි. මේ බලන්න. මෙයාට ඉස්සරහින් කෙලින්ම ඉන්නේ කර්ණය, මෙයාට ඉස්සරහින් කෙලින්ම ඉන්නේ කර්ණය. ඇයි කර්ණය සමාන? එකම වෘත්තය අරය. මූත් R නම් මූත් R. හරිනේ. ඊට අමතරව තවත් පාදයක්. ඉතින් මේක සමානයි නෙයි දෙන්නටම පොදුයි. ඔන්න ත්‍රිකෝණ දෙක. ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් කර්ණපාද අවස්ථාව යටතේ අංග සමයි. කතා ඉවරයි. AOP හා බිලියනවා. OPB මොනවද? ඍජු කෝණී ත්‍රිකෝණවල. ගේම ෆිනිෂ්. මොකද්ද? OA සමානයි OB හේතුව එකම වෘත්තාරය. එකම වෘත්තාරය. හොඳට අල්ලගන්න පොයින්ට්ස් ටික. හොඳට අල්ලගන්න. ඊට පස්සේ අපි විභාග ගණන් සෙල් ටික හදලා දාමු ටක් ගාලා හරි. හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ මට ගන්න පුළුවන් OP සමානයි OP හේතුව පොදු පාදය. පොදු පාදය. හරි. එම නිසා AOP ත්‍රිකෝණය අංග සමයි කවුද? OPB ත්‍රිකෝණය. හේතුව මොකද්ද? කර්ණපාද අවස්ථාව. කර්ණපාද අවස්ථාවටදී අංග සමයි. හරි. දැන් වැඩේ හරි. හරිනේ වැඩේ. දැන් අපිට කෙලින්ම කියන්න බැයිද? හරි. අර පාදේ සමානයි කියලා. ඔව් පුළුවන්. ඒ ගැටලුව. මුකුත් ගැටලුවක් නැහැ. හරි. එම නිසා ලියන්න පුළුවන් AP සමානයි PB හේතුව මොකද්ද පුතේ? හරි. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. මොනවද? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග කියලා ලියන්න පුළුවන්. රයිට්. පැහැදිලි ඇති කියලා මම හිතනවා. මම හිතා ඔය අඩුපාඩු පොඩ්ඩක් හදන්න උවමනා තිබුණේ. හරි. තව මොනවා හරි ඉස්සරහට අවශ්‍ය නම් අපි හදානියන් හරි. රයිට්. තරංග අදට ඇති. හරි. අයබෝවන්.